ඉතින් මට හිතුණා ඔයාලව අප්ඩේට් කරන්න ඔයාලට බ්ලොග් එකක් ගන්න. ඉතින් මම මේ දැන් රෙඩි වෙලා ඉන්නේ එයාපෝට් යන්න. යාළුවෙක් එනවා කිව්වා පික් කරන්න. තව යාළුවෙක් එනවා මගේ තනියට යන්න. ඉතින් let's see how it goes and මං කියන්නේ ඔයාලට මම කොහෙද යන්නේ, මොකටද යන්නේ, කොච්චර කල් ඉන්නවද කියලා. හැබැයි ඔයාලට vlog series එකක් බලන්න පුළුවන් ඉස්සරහට. ඉතින් stay tuned. ඉතින් ඒත් එක්ක මගේ යාළුවා ආවා. ඉතින් මම ඔන්න බෑග් දෙකක් අරගෙන කායක ගාවට ගියා. ඉතින් මට ඒක මතක් කරන්න ඕනේ ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. Stop it. ඉතින් මගේ අනිත් යාළුවත් ආවා. එහෙමම අපි ආවා කන්න මොන හරි ගන්න. ඉතින් කෑමත් අරගෙන අපි එයාපෝට් එකට යන්න පිටත් වුණා. හෙන්න ලොකු ට්‍රැෆික් එකක් තිබ්බා. ඉතින් චුට්ටක් පරක් වුණා. හැබැයි අපි on time එතනට ආවා. ඉතින් අපි එයාපෝට් කාර් පාකින් එකකින් වාහනය දාලා තමයි අපි තුන්දෙනාම එයාපෝට් එක ඇතුළට ගියේ. Now cry. Cry, you say you are going to miss No. me. I will not cry Why? because I know you're coming back. What will you have? Peace. For how long? 1 month. What do you want? I'll text you. කොමාරි පැයක් විතර ලයින් එකේ ඉඳලා අන්තිමට චෙකින් වුණා. බලන්නකො මගේ බෑග් එකේ තිබ්බ බර කිලෝ 23ක් ගෙනියන්න පුළුවන් බෑග් එකේ කිලෝ 13යි තිබ්බේ. මොකද මම දන්නවා මම ආයි කැනඩාවට එද්දි මට හෙන්නට බඩු ගොඩක් ගේන්න තියෙනවා කියලා. Stop crying, don't cry. Oh, don't cry. මම දැන් check in වුණා. security gates පහු කරා. දැන් gate එක ගාවට යන ගමන් ඉන්නේ. මගේ flight එක delay like 30 minutes, so I have to wait another 30 minutes. Let's see. බලන්නකෝ ඒ විනාඩි 30ක් පරක් වෙන තිබ්බ ෆ්ලයිට් එක කොහමද පැය දෙකක් විතර පරක් වුණා ඩිපාර්චර් කරද්දි. ඉතින් මට ගොඩක් සර්ප්‍රයිස් හම්බුණා. ඔයාලට මේ වීඩියෝ එකෙදි බලා ගන්න පුළුවන් මට මොනවද හම්බුණ සර්ප්‍රයිසස් කියලා. ඉතින් කොහොම හරි මම මගේ ගේට් එක හොයාගෙන ගියා. ඊට පස්සේ චුට්ටක් වාඩි වෙනවා කියලා හිතුවා. ඉතින් මම ආවා දැන් ගේට් එක ළඟට. හැබැයි එතන මාර සෙනග වාඩි වෙන්න තිබුණේ නැහැ. ඊට පස්සේ මම චුට්ටක් ඈතට ආවා. මොකද තව පැය එකමාරක් විතර තියෙනවා ගේට්ස් ඕපන් කරන්න. ඉතින් මට පැයකින් විනාඩි 45කින් විතර ගියාම ඇති. ඉතින් මම දැන් ඈතට ආවා. දැන් කරන්න දෙයක්වත් නැහැ. මට නිකන් මාව පේන නිකන් පොඩ සතෙකුත් වගේ. මොකද මේකප් දැම්මෙත් නැහැ. මොකද ඉතින් මේක දැන් රෑ ෆ්ලයිට් එකක්. දැන් වෙලාව ඇත්තටම 4:50යි. so ෆ්ලයිට් එක තියෙන 6:20ට. එතකොට මම රෑට තමයි ෆ්ලයි කරන්නේ. එතකොට ඉතින් මේකප් දාලා වැඩ නිදා ගන්න එකනේ. නිකන් බොරුවට මේකප් වේස්ට් කරන්න ඕනේ නැති නිසා මේකප් දැම්මේ නැහැ. ඉතින් මේකප් නැතුව අනේ මම තමයි බ්ලොග්ස් කරලා තියෙනවද කියලාවත් මතක නැහැ. පොඩ්ඩක් සතෙක් වගේ පේනවත් දන්නෙත් නැහැ. කමන්නේ. who cares? ඉතින් බලමු මම ඔයාලට පෙන්නන්න මොකද වෙන්නේ කියලා මෙතන. ඉතින් I have my passport and the boarding pass, so let's see. ඉතින් ඊට පස්සේ බෝඩ් වෙන්න තමයි යන්නේ. උනාට පස්සේ මම දන්නවා මට මාරම කම්මැලි ෆ්ලයිට් එකක් කියලා. අනිත් එක මට සෙට් උනේත් මිඩල් සීට් එකක්. ඒ කියන්නේ දෙපැත්තෙම දෙන්නෙක් හිටියා. මට ඉතින් හරිම අමාරු ඒ වගේ තැන්වල. මොකද අතපයක්වත් දිගැරලා හිරි අරින්න විදිහක් නැහැ. මට එපා වුණා. මම ඉතින් ගියපු ගමන් ඉස්සලාම කරේ ෆිල්ම්ස් මොනවද බලන්නේ මොනවද තියෙන්නේ කියලා බලලා ඔන්න මගේ ෆස්ට් මූවි එක බලන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒක චුට්ටක් වෙලා බලද්දිම අපිට ඩිනර් හම්බුණා. මොකද ෆ්ලයිට් එක ඩිපාර්චර් කරද්දිත් වෙලාව 7ට විතර ඇති. ඉතින් අපිට ඩිනර් එක හම්බුණා. ඊට පස්සේ ඩිනර් අරගෙන මම මගේ සෙකන්ඩ් මූවි එක බැලුවා. එතකොට නම් ගොඩක් අය නිදි. මොකද ඒක රෑ ෆ්ලයිට් එකක් ඉඳලා කාලා ඉතින් කට්ටිය නිදි. ඊට පස්සේ මම පොඩ්ඩක් ආවා ෆ්‍රෙෂ්න් අප් වෙන්න. මොකද මට මාර මහන්සි. ඒ කියන්නේ නිින්දක් නැති හින්දා රෑත් එක්ක
එක්ක ඒ වුණාට නිදා ගන්නත් විදිහක් නැති ඉන්න නිකන් හරි අමුතු මහන්සියක් තිබ්බ ඇඟට. ඉතින් මම එහෙම පොඩ්ඩක් ඇවිල්ලා මොන ටිකක් හොදගෙන ආයි ගිහිලා මගේ third movie එක බලන්න start කළා. ඉතින් ඒකත් බලලා මට ඊට පස්සේ තමයි පැයක් විතර නිින්ද ගියේ. ඊට පස්සේ නැගිටිද්දි අපි ලෑන්ඩ් කරලා ඊට පස්සේ ඔන්න හැමම මම බැස්සා. ඉතින් දැන් මම ලෑන්ඩ් කරා. මම දැන් ඉන්නේ ෂර්මන් වල. ඉතින් මට ඉතින් සර්ප්‍රයිස් එකක් හම්බුණා as always. Spoiled by Air Canada. ඉතින් මගේ ෆස්ට් ෆ්ලයිට් එක පැය දෙකක් පරක්කු වුණා. ඒකෙන් මගේ ට්‍රාන්සිට් එක තිබ්බේ පැයක්. ෆස්ට් ෆ්ලයිට් එක පැය දෙකක් පරක්කු. එතකොට obviously මට සෙකන්ඩ් ෆ්ලයිට් එක මිස් වුණා. ඉතින් දැන් ජර්මන් වලට වෙලාව 9:45යි. සෝ මගේ ඊළඟ ෆ්ලයිට් එක තියෙන්නේ 6:45ට. ඉතින් මට තව පැය 9ක් තියෙනවා exactly. මට ඉතින් ඉන්න වෙනවා. what a surprise. නැත්තම් මම තව පැයකින් ගිහිල්ලා මගේ destination එකෙන් බහිනවත් එක්ක. very good. I'm so proud of me. No, I'm so proud of Air Canada. Great job. මං ඉතින් මෙතනට වෙලා වාඩි වෙලා ඉන්න තමයි බලාපොරොත්තු කරන දෙයක්වත් නැහැ. සමහර විට මම දැන් ඊයේ ඉඳන් කරපු vlog එකේ කැලි ටික එකතු කරයි සමහර විට. මොකද කම්මැලි කරන්න දෙයක් නැහැ. අයියෝ මට හරියට ෆ්ලයිට් එකේදී නිින්ද ගියේ නෑ. ෆ්ලයිට් එක පැය 8ක්. පැය 8ක් කියවට පැය 8:00මාරක් 9ක් විතර ගියා ඇත්තම කිව්වොත්. හැබැයි මම ඕන නිදාගන්නටි පැයක් විතර. ඒතර ඔක්කොගෙම ෆිල්ම්ස් බැලුවා. ඔය ෆෝන් එක බබ හිටියා. ඒව තමයි කරේ. දැන් මට මාර නිදිමත. මොකද දැන් මෙහෙට 9:45 වුණාට කැනඩාවට දැන් පාන්දර. ඉතින් මම මේ නිදාගන්න වෙලාව. ඉතින් මට පොඩ්ඩක් දැන් අමාරුයි නිදිමතයි. දැන් නිකන් මොලෙත් එක්ක විකාර වෙලා ඉන්නේ. Let's see how it goes. Keep in touch. See you. ඉතින් මට සෙකන්ඩ් ෆ්ලයිට් එක ගන්න තිබ්බ බෝඩින් පාස් එකේ පොඩි අවුලක් තිබිලා මට යන්න උනා වෙන ටර්මිනල් එකකට. මොකද මගේ ෆ්ලයිට් එකක් කැන්සල් වුණ නිසා මට එතකොට අලුත් බෝඩින් පාස් එකක් ගන්න ඕනේ. ඉතින් මම ඒ ටර්මිනල් එකට බස් එකේ යන ගම. ඉතින් ඒ බෝඩින් පාස් වල ඔක්කොම ටික ක්ලියර් කරගෙන මම ආව මොන හරි කන්න. ඉතින් කොහමරි මේ වෙලාව නම් මම හිතන්නේ 12ට විතර ඇති. මගේ ෆ්ලයිට් එක තිබ්බේ හවස 6ට. ඉතින් ඔය කාලා මම ආයෙතර චුට්ටක් හිටියා. ඊට පස්සේ තමයි මෙන්න මේ ෆ්ලයිට් එක ගෙනල්ලා එතන නැවැත්තුවේ. ඔයගොල්ලෝ හැමෝම දන්නවා ඇති මේ ෆ්ලයිට් එක තට්ටු දෙකක් තියෙන ෆ්ලයිට් එකක් එමිරේට්ස් වල. ඉතින් ඒ ෆ්ලයිට් එක ගෙනල්ලා නැවැත්තුවා. ඊට පස්සේ එතනින් කට්ටිය බස්සන විදිහ ඔක්කොම ඉතින් මම චුට්ටක් බලාගෙන හිටියා. ඊට පස්සේ චුට්ටක් වෙලා ඔහම ඉඳලා ඊට පස්සේ ආවා පොඩි නැප් එකක් ගන්න. ඉතින් බලන්න මට යාළුවෙක් හම්බුණා චූටි. ඉතින් එයාත් එක්ක කෝලම් කර හිටියා චුට්ටක් වෙලා. ඉතින් මට චුට්ටක් වෙලා කිව්වට චුට්ටක්ම වෙලා නෙමෙයි පැය 5ක් 6ක් විතරම වාඩි වෙලා ඉන්න ඕන. කොහොම හරි ඔන්න අර ෆ්ලයිට් එක යනවා. ඉතින් ඒක ඇත්තටම මාරම ලොකේ මංගා ෆොටෝස් තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු එක්ක කම්පෙයාර් කරද්දී මාරම ලොකුයි. මම හිතන්නේ ලෝකේ තියෙන ලොකුම ෆ්ලයිට්ස් වලින් එකක්. ඉතින් ඒක දිහා චුට්ටක් බලන් ඉඳි මට ආයි පටගෙන්නක් ආවා. ඉතින් ඊට කලින් පොඩ්ඩක් ගිහලා ෆ්‍රෙෂන් අප් වෙලා කන්න තමයි හදන්නේ. බලමු මම මොනවද හවසට කන්නේ කියලා. නෑ මේව නෙමෙයි කෑවේ. මේවා මේ ඔයාලට පෙන්නන්න තමයි මම වීඩියෝ ගත්තේ. මේක ඉතින් ජර්මන් එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එකේ මම පොඩක් ඇවිත්තා කන්න කලින්. එතකොට තමයි මේ ෆොටෝස් වීඩියෝස් ටික ගත්තේ. ඉතින් ඊට පස්සේ තමයි මම කෙලින්ම ගියේ මොන හරි ගන්න කන්න. මෙතන තියෙන කෑම නම් ළමයි කන්න බෑ. මොකද මෙයාලගේ ජාතියේ කෑම තියෙන්නේ මට නම් ඇල්ලුවේ නැහැ. මම අර බඩගිනි හින්දා කෑවා. මොකද මම මගේ ඩෙස්ටිනේෂන් එකට යන්නත් යම් කිසි වෙලාවක් තිබ්බා. ඒ හින්දා මම ඉතින් ඔතනින් ආයි කෑම එකක් අරගෙන කෑවා.
ඔන්න ඉතින් ඊළඟ ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි යන්නේ. ඉතින් මෙතනින් මේ vlog එක ඉවරයි. ඉතින් මම මගේ ඩෙස්ටිනේෂන් එකට ගිහිල්ලා මොනවද කරන්නේ, මොනවද කන්නේ බොන්නේ කියලා බලන්න ඔයාලා ඊළඟ vlogs ටික ගේනකම් බලන් ඉන්න වෙනවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරගෙන යන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. bye bye.